ගයිස් ඔන්න කාලයකට පස්සේ අදත් මම ලස්සන සින්දුවක් අරන් ආවා බලමු මොකද්ද සින්දුව කියලා. කොළොම්පුරේ නුඹ ඉන්න ඉසව්වේ කිරිල්ලියෝ ඉකිලෙනවලු නිදැල්ලේ අත වෙනුවට නොඇටි මං මුලාවේ හිත රැඳියන් මගේ සෙනෙහි කැදැල්ලේ කියපු ගමන්ම දන්නවනේ සින්දුව කාගේද කියලා. අපේ සමිතා මුදුන්කොටුව මහත්මිය විසින් ගායනා කරන ලද කරුණාරත්න ජයතිලක මහතා විසින් ගී පද රචනා කරන ලද සහ මේකට සංගීතය සපයන්නේ රෝහණ වීරසිංහ මහත්මයා. ඉතින් ග්‍රාමීය ප්‍රදේශයක ජීවත් වන අහිංසක පෙම්වතියකගේ අහිංසක ප්‍රාර්ථනාවන් සහ අව්‍යාජ ආදරය පිළිබඳ අදහසක් ලබා දෙන ගීතයක් තමයි මේක. ඉතින් බලන්න මේක පුදුම ලස්සන අපි අර අපේ කලින් ගීතේ කතා කරා වගේ ආදරය ප්‍රේමය මොන වගේද කියන එක ගැන අදහසක් දෙන අව්‍යාජ ආදරයක අහිංසක ආදරයක ආදරය පිළිබඳව කියා දෙන ගීතයක් තමයි අපේ මේ ගීතය. මේකේ වස්තු විෂය ගැන කතා කරද්දී එහෙම නැත්නම් මේකේ මේ ගීපද රචනාවේ මේ ගීතයේ ඇතුලේ කතාව ගැන කතා කරොත් ආදරය කරන ජෝඩුවකගේ එහෙම නැත්නම් පෙම්වතා සහ පෙම්වතියගේ පෙම්වතාට රැකියාවක් ලැබෙනවා කොළඹට තමයි එහෙම නැත්නම් අපේ ආර්ථික අගනගරය වෙන කොළොම්පුරේ කියලා මේකෙදි කතා කරන්නේ කොළඹට. ඉතින් මේ පිරිමි ළමයා කොළඹට රැකියාවක් සඳහා යනවා ගිහිල්ලා ඉන්නේ. ඉතින් දැන් කොළඹ ගැන පෙම්වතියන් අතර තියෙන සැකසංකා පිළිබඳව සහ මං හිතන්නේ මේ තරුණියට මෙයාගේ යාළුවෝ කියලා තියෙන දේවල් එක්ක මෙයා යම්කිසි හිතේ වේදනාවකින් චකිතයකින් සහ බියකින් තමයි ඉන්නේ. ඉතින් අපි යම් කෙලින්ම කතාවට මේක කියනවා පළවෙනි පැදිපේලියේ කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ අත වෙනුවට නොවැටි මම් මුලාවේ හිත රැඳියන් මගේ සෙනෙහි කැදැල්ලේ. ඉතින් සමහර විට මේ පෙම්වතියට ඉතින් කොළඹ ගැන තියෙන චිත්‍රය ඒ තරම් යහපත් නෑ. ඉතින් මේකෙදි මේ කොළොම්පුරේ කොළඹ කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ සමහර විට අපි දන්නේ නෑ මේ පිරිමි ළමයා ගාමන්ට් එකකට වෙන්න පුළුවන් වෙළඳ කලාපයක වෙන්න පුළුවන්. ඉතින් ඒ තැන්වල ඒ ප්‍රදේශවල තියෙන සිදුවීම් සහ ඒ අතීතයේ වෙන මිත්‍රයන් යාළු මිත්‍රාදීන් නැත්තම් සමාජ මාධ්‍යවල භාවිතා වෙන කතා විත්ති පුවත්පත් සිද්ධිත් එක්ක මේ තරුණිය යම්කිසි චකිතයකින් තමයි ඉන්නේ. මේ කියන කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ අත වෙනුවට නොවැටි මං මුලාවේ. මොකද්ද මේ කියන්නේ? කිරිල්ලියෝ ඉන්නවා. ඒගොල්ලෝ ඔයාට අතවනයි. ඒ අත වෙනුවට ඔයා ඒකට අහු වෙන්න එපා. මෙයා අහිංසක ප්‍රාර්ථනාවක් කරනවා. අවසානයේදී අත වෙනුවට නොවැටි මං මුලාවේ හිත රැඳියන් මගේ සෙනෙහි කැදැල්ලේ. මොකද්ද මේ කියන්නේ? අනේ වෙනත් කාන්තාවන් වෙනත් පෙම්වතියන් වෙනත් තරුණියන් කොපමණ ඉල්ලීම් කරත් ආයාචනා කරත් ඉඟි බිඟි පෑවත්
මෙයාගේ හිත වෙනස් නොවි මං කෙරෙහිම රැඳීයන් කියලා ප්‍රාර්ථනා කරනවා. දේ දුන්නේ පාට අරන් සේල අඳිනවාලු ඔමරිහිනා කෝල බැලුම් උහුලන්නට බෑලු ඈත රටින් ගෙනාපු සුඹ හිත රවටනවාලු මගේ රන් කඳ ඒ පුසුඹට රැවටෙන්නේ නෑලු. සමාවෙන්න මම ගායකෙක් නෙමෙයි. මම ඔයාලට මේ ගීතය ඇතුලේ ජීවත් වෙමින් ඒක විඳින්න හුරු කිරීම පිණිස තමයි මේ ගායනාව කරන්නේ. ඒකින්ද මේ ගීතේ රසයට බාධාවක් වුණා නම් මාගේ කටහඬ මගේ ගායන විලාසය මම සමාවිල්ලන ඔයාලගේ. හරි. මේකේ දැන් දෙවෙනි ප්‍රතිපේලිය කියනවා දේ දුන්නේ පාට අරන් සේලා දිනමාලු. මොනවද මේ? එක එක පාට ඇඳුම්. ඇස් යන ඇඳුම්. ඇඳලා. එක එක හිනාවන්, ඉඟිබිඟි, කෝල බැලුම් මට නම් පේන්න බෑ කියලා තමයි කියන්නේ. ඈත රටින් ගෙනාපු සුවඳ සෙන්ට් පවුඩර් වලට හිත රැවටුණාට මගේ රන් කඳ ඒ පුසුඹට රැවටෙන්නේ නෑ. මොකද්ද මේ කියන්නේ? මෙයා හිතනවා මේ එක එක ලස්සන ඇඳුම් ඇඳලා සෙන්ට් ගාගෙන අනේ මගේ මේ පෙම්වතා එහෙම නැත්නම් මගේ හස්බන්ඩ් සමහර විට මේකේ අපි පෙම්වතා පෙම්වතිය කිව්වට අලුත බැඳපු ජෝඩුවක් වෙන්නත් පුළුවන්. තමන්ගේ ආර්ථික අපහසුතා හින්දා කොළඹ රැකියාවට ගියා වෙන්නත් පුළුවන්. ඉතින් මේ තරුණිය මේ පෙම්වතිය කියලා අපි කතා කරමු. මේ පෙම්වතිය එයාගෙම සිත සනසව ගන්නවා මගේ රන් කඳ කොච්චර ලස්සන ඇඳුම් ඇඳත් මොන ඉඟි බිඟි පෑලා ආකර්ෂණය කරගන්න හිතුවත් මගේ ආදර මගේ පෙම්වතා මගේ රන් කඳ ඒ දේවල් වලට රැවටෙන්නේ නැහැ කියලා තරුණිය එයාගෙම සිත සනසව ගන්නවා. මේකෙදි එයාගේ මනස ඇතුලේ මේ තියෙන සැක සංකා සහ චිත්ත ස්වභාවය කොහොමද මේ පෙම්වතියක් තමන්ගේ පෙම්වතා තමන්ගේ පේන මානෙන් තමන්ගේ ග්‍රහණයෙන් මිදිලා ඈතකට ගියාම හිතන පතන විදිහ මොන වගේද කියන එක මේකෙන් පෙන්නනවා. ඉතින් අපේ මේ සාහිත්‍ය අරමුණම ආනන්දයෙන් ප්‍රඥාවට යාම. ඒ කියන්නේ අපි යම් කිසි රසයක් සතුටක් විඳිනවත් එක්කම එතනින් අපිට දැනුමක් අවබෝධයක් අත්දැකීමක් ලැබෙනවා. අන්න ඒ වගේම තමයි අපිට ඇත්තටම සමහර මෙතන ඇති මේ මගේ වීඩියෝ එක බලන ස්වාමි පුරුෂයා ඈත එහෙම නැත්නම් පිට රටක රැකියාව කරන තමන්ගේ ස්වාමි පුරුෂයා හෝ බිරිඳ හෝ ඉතින් ඔන්න ස්වාමි පුරුෂයෙක් නම් ඔන්න ඔයාගේ බිරිඳ වෙනත් ප්‍රදේශයක නම් එයා හිතන්නේ පතන්නේ මේ වගේ බලන්න ඔයාට කොච්චර ආදරෙයිද සහ එයා කොච්චර චිත්ත පීඩාවක ඉන්නවද ඔයා පිළිබඳව කියලා. ඉතින් එයාට එක අංශු මාත්‍රයකින්වත් සැකයක් සංකාවක් නොවන විදිහට ඔයා වැඩ කරන්න, එයාට උදව් කරන්න, එයාත් එක්ක හැමදාම කතා කරන්න, ආදරෙන් එයාත් එක්ක ඉන්න, එයාව ආදරෙන් වට කරගන්න නැත්තම් පේනවනේ කොයිතරම් දුකයිද. ගෑනු කියන්නේ කාන්තාවන් කියන්නේ ප්‍රශ්න hina වෙන්න කරුණු 100ක් තියෙද්දි දුක් වෙන්න තියෙන එක කරුණ අරන් දුක් වෙන අය. ඉතින් හරිම පව්. එයාලා ඒ හැදිලා තියෙන විදිහ මේ එහෙමයි. දුප්පත් පැලේ ඉඳන් පොහොසත් මාලිගාවේ ඉන්න කාන්තාව පවා එයාලගේ ටයිප් එක ඒක. ඉතින් පිරිමි අපේ යුතුයකමක් තමයි අපිට අවැසි විදිහට එයාලව සංසුන් කරන එක, සංසන එක සහ එයාලව ආදරෙන් බලා ගන්න එක. හරි. අපි අවසාන පැදිපෙළට යනවා. වෙල් එළියේ වැ කන්දේ
දුව පැන නැටුවාලු දෙවට දිගේ යන එනකොට ඉඟි බිඟි පෑවාලු කොයි දේශේ සිටියත් නුඹ මගේමයි කීවාලු මගේ රන් කඳ මතක නේද අපි දෙන්නා යාලු කොළොම්පුරේ ටිනනනනනනන ඔන්න අවසාන පැදි පේලියේ ඉතින් අපේ මේ පෙම්වතිය අතීතය සිහි කරන මේ චිත්ත පීඩාවන් මේ කරදර යාළුවෝ ඔළුවට දාන දේවල් එතකොට අසල්වැසි ඔළුවට දාන දේවල් එක්ක ඉතින් මෙයා මේ චිත්ත පීඩාවත් එක්ක ඉන්න අතරේ ආයේ මෙයාගේ මනසින් මෙයා හිතනවා මීට පෙර ඒගොල්ලෝ මං හිතන්නේ මේකෙදි පොඩි කාලේ ඉඳන්ම තිබුණ ආදර කතාවක් මේක. ඉතින් වෙල්ෙලියේ වෑකන්දේ දුව පැනපු හැටි කොහොමද අපි දෙන්න දෙවට දිගේ යද්දී ඔයා කොහොමද මන් දිහා බල්ලා ඉඟි බිඟි පෑවේ? ඔයා කොහේ හිටියත් මගේමයි කියලා ඒ කියපු දේවල් අතීතේ කරපු කියපු දේවල් කතා කරපු දේවල් පොරොන්දු මතක් කරගනිමින් මේ අවසානයේදී මේ පෙම්වතිය මගේ රන් කඳ මතක නේද අපි දෙන්නා යාළු ඔයා කොහේ ගිහිල්ලා මොන වැඩේ කරත් ඔයාට මතකයි නේද අපි දෙන්නා යාළු පේන විදිහට විශ්ලේෂණාත්මකව බලද්දී මේ පරිණත පෙම්වතියක් නෙමෙයි ඒ කියන්නේ මොහු කුරා ගිය වයසක ඉන්න කෙනෙක් නෙමෙයි මම හිතන්නේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 18ත් 22ත් අතර නව යොවුන් වියේ ඉන්න පෙම්වතුන් දෙදෙනෙක්ගේ පෙම්වතිය තමන්ගේ පෙම්වතා තමන්ගේ ප්‍රදේශයෙන් නික්මිලා කොළඹට ඇවිල්ලා සිදුවෙන සහ ඇයට මුහුණ දීමට සිදුවන චිත්ත පීඩාව සහ ඒ චිත්ත පීඩාව නිවා ගන්න ඇය විසින් ඇයගේ මනසත් එක්ක කරන සංවාදය තමයි ඔබ හමුවේ මේ ගෙනහැර පාලා තියෙන ගීතයත් කාකාරයෙන්. ඉතින් බලන්න කොච්චර ලස්සන විදිහට මේ ගීත රචකයා අපේ කරුණාරත්න ජයතිලක මහත්මයා ඔබට පෙන්වනවාද සහ ඊටත් වඩා ඊටමත් අව්‍යාජ ලෙස අහිංසක පෙම්වතියකගේ මේ අහිංසක ප්‍රාර්ථනාවන් මේ අහිංසක චිත්ත වේගයන් සමිතා මුදුන් කොටුව මහත්මියගේ හඬින් කොච්චර ලස්සනට අපිට අමරණීය නිර්මාණයක් විදියට දායාද කරලා තියෙනවද. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයාලා මේ ගීතය වින්ද සහ මෙතනින් යම්කිසි අවබෝධයක් ගන්න ඇති මේ ගීතයෙන් කියලා. ඉතින් මගේ ප්‍රාර්ථනාවත් ඔයාලව ආනන්දයෙන් ප්‍රඥාව කරා යන ගමනේ ගීතය සාහිත්‍යයෙන් ඔයාලව පෝෂණය කරන්න සහ ඔයාලට ජීවිත අත්දැකීම් ලබා දෙන්න ඔයාලට යම්කිසි දැනුමක් ලබා දෙන්න. ඉතින් මේ වගේ ලස්සන ගීතයකින් අපි ආයෙත් දවසක හම්බෙමු. අනිවාර්යෙන්ම මාව ෆලෝ කරලා තියාගන්න. YouTube මගේ නංගිලා මල්ලිලා subscribe කරලා තියාගන්න. තව කෙනෙක්ට මේක බලා ගන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න. ජය වේවා.